ආයුබෝවන් අද උදෑසන අපි හැමෝම අහපෝ ඒ කනගාටුදායක සිදුවීම කොත්මලේ රම්බොඩ ප්‍රදේශයේ වුණු බස් රථ අනතුර ගැන අපිට ලැබිලා තියෙන මුල්ම තොරතුරු ටිකක් ගැඹුරින් බලමු නේද? ඔව් ඇත්තටම ඊටාම කනගාටුදායක ආරංචියක්. අපිට මේ බලන්නේ අර දිවිගලම ගත්ත අයගේ අත්දැකීම් සහ මුල්ම ප්‍රවෘත්ති වාර්තා වලින් ආපු දේවල්. මොකක්ද වුනේ කියලා තේරුම් ගන්න උත්සාහයක්. කතරගමේ ඉඳන් කුරුණෑගල ආපු ළංගම බස් එකක් අද පාන්දර මම හිතන්නේ 4:30ට විතර වෙන්න ඇති. ඔව් ඒ වෙලාවට තමයි වාර්තා වෙන්නේ නූරෙලියගම්පොළ පාරේ අර රම්බොඩ ගැරඩියල්ල කියන තැන කිට්ටුව. අඩි 100ක් විතර ගැඹුරු ප්‍රපාතයකට පෙරලිලා. හරිව දරුණුයි. දවල් විද්දිත් කිව්වේ රියදුරු මහත්මයා ඇතුළුව 21 කෙනෙක්. ඔව් 21 කෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා කියලායි ආරංචිය ආවේ. ඒ ගාන තවත් වැඩි වෙන්න තිඩ තියෙනවා කිව්වා. තුවාලකාරයෝ තින්නා සමහරු බරපතලයිලු. මේ අනතුරු වුණු විදිය ගැන ඇසින් දැකපු අයගේ කතා දෙකක පුඩි පරස්පරණක් තියනා වගේ නේද? එක්කෙනෙක් කියනවා බස් එක ටිකක් වේගෙන් ආවා කියලා. බස් එක ස්පීඩ් ආවා ටිකක් කියලා. ඔව් හැබැයි තව කෙනෙක් කියනෝ නෑ. සාමාන්‍ය වේගින්ලු ආවේ. නෝමල් ස්පීඩ් එකේ ආවා කියලා. ඒක ටිකක් පුදුමයි නේද? වේගය ගැන මතකය වෙනස්. ඇත්තටම ඒ වගේ කම්පනකාරී විලාවක ඔය වේගය වගේ දේවල් නිවැරදිව මතක තියෙන එක ටිකක් අමාරුයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒක ඇත්ත. ඒත් දෙන්නම වගේ කියන දෙයක් තියෙනවා. බ්‍රේක් එක ගහනකොටම බස් එක වම් පැත්තට ඇඹරුණා කියන එක. ඔව් අන්න ඒක තමයි වැදගත් කාරණය. එක්කෙනෙක් පැහැදිලිවම කියනවා බ්‍රේක් පාර ගහනකොට වම් පැත්තට බස් එක ඇඹරුණා කියලා. හරියට හරි. එතකොට බලන්න වංගුවක් කිට්ටුවා බ්‍රේක් කරන එක. විශේෂයෙන් බර වැඩි වාහනයක ටිකක් හරි වේගෙන් එනකොට පාලනය ගිලිහෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඔව්. ඔය වම් පැත්තට ඇඹරුණා නැත්තම් ඇලවුණා කියන එක සාක්ෂි දෙකේම තියෙන එකෙන් පේනවා ඒක තීරණාත්මක මොහොතක් වෙන්න ඇති කියලා. මේකට තව හේතුත් තිබුණා වගේ කතාවක් තියෙනව නේද? අර දෙවෙනි සාක්ෂි කියනව නේද? වංගුව ගන්නකොටත් බස් එක ටිකක් වම් පැත්තට ඇලවෙලා තිබ්බලු. වම් පැත්තට බස් එක ඇලවෙලා තිබ්බේ කියලා කියනවා. ඒකත් වැදගත් නිරීක්ෂණයක්. ඒකම අර කතාවකුත් තිබුණා නේද? කට්ටිය අතරේ ඉස්සරහා වම් රෝදේ හුලං මදි වෙලා තිබ්බා කියලා. ඔව් සමහර අය කියනවා වම් පැත්තේ ඉස්සරහා රෝදේ හුලං මදි වෙලා තිබ්බා කියලා. ඒකත් වාර්තා වෙලා තියෙනවා. හැබැයි ඉතින් මේවා මුල් නිරීක්ෂණ විතරයි. ඇත්තටම. එතකොට මේ බස් එකේ බර ගැනත් හැමෝම මොකේ කියනවා. බස් එකේ ලෝඩ් එකත් හිටියා, හිටපු ගානටත් වැඩිය හිටියා. ඔව් පුද්ගලයන් 70කටත් වැඩිය හිටියා කියලාත් කියුණා. එතකොට බලන්න මේ කාරණා ඔක්කොම එකට ගලපලා බැලුවම හිතන්නකෝ ඉස්සරහා වම් රෝදේ හුලං ටිකක් හරි අඩු නම් ඒක කෙලින්ම බලපානවා වාහනේ හැසිරවීමට විශේෂයෙන් බ්‍රේක් කරද්දී. ඔව්. ඒකට එකතු වෙනවා මේ අධික බර. ඊට පස්සේ වංගුව මේ ඔක්කොම එකතු වුණාම වාහනේ සමබරතාවය නැති වෙන්න අර වම් පැත්තට ඇලවෙන්න ඇඹරෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ කියන්නේ එකක් උඩ එකක් ප්‍රශ්න ගොඩ ගැහිලා වගේ. වෙන්න පුළුවන්. දාම ප්‍රතික්‍රියාවක් වගේ. ඒත් ඉතින් මේවා අනුමාන විතරයි දැනට. පොලිසියත් කියන්නේ තාම නිශ්චිත හේතුවක් කියන්න බෑ කියලා. විධිමත් පරීක්ෂණයක් ඕනේ. අනුතුරින් පස්සේ දර්ශනයේත් හිතා ගන්නත් අමාරුයි. බස් එක වට 3-4ක් පෙරලිලා අඩි 50-100ක් විතර පහළට ගිහින් තියෙන්නේ. ඒත් පුදුමේ කියන්නේ ඒ වෙලාවෙම බේරුණු අයයි ගමේ අයයි එකතු වෙලා ඉක්මනට මුදු කරන්න පටන් අරන්. ඒක තමයි. ඒ වගේ වෙලාවක ප්‍රදේශවාසීන්ගේ සහයෝගය හරීම වටිනවා. අරෙන් නිවාඩු යන හමුදා සෙබලෙක් ගැනත් විශේෂයෙන් කියවුණා. එයා තුවාලකාරියෝ 12 දෙනෙක් විතර මුලින්ම උස්සගෙන එවිත් රෝහලට ගෙනියන්න උදව් වෙලා. ඇත්තම ඒක ලොකු දෙයක්. ඒ වගේ දුෂ්කර තැනක අලුයමක මුදා ගැනීම මේවෙමක් කියන්නේ ලොකු අභියෝගයක්. හගෙයිති බස් එකත් හොඳටම තෙරපිලා බස් එක පොඩි වෙලා තිබ්බ නිසා ඇතුලේ හිර වෙච්ච අයව ගන්න එක ලීසි වෙලා නැහැ කියලාත් කිව්වා. ඔව් වාහනවල වෙච්ච හානියත් එක්ක ඒක තවත් අමාරු වෙන්න ඇති. ඉතින් මේ මුල් පැහ කීපය තුල අපිට එකතු කරගන්න පුළුවන් වුණු තොරතුරු සාරාංශ කළොත් සිද්ධ වෙච්ච තැන, වෙලාව, මරණ සංඛ්‍යාව වගේ දේවල් පැහැදිලි. ඔව්. ඒ මූලික කරුණු තහවුරු වෙලා තිනවා. ඒත් අර අනතුරට හරියටම හේතුව වේගය ගැන තියෙන පරස්පර අදහස් වාහනේ කාර්මික තත්ත්වය විශේෂයෙන් අර ටයර් එකේ කතාව අධික බර මේවා කොහොම බලපෑවද තියෙන එක තාම පැහැදිලි නෑ නේද? හරියටම හරි. තාමත් ප්‍රශ්න ගොඩක් ඉතුරුයි. මෙහෙම ඛේදවාචකයක් වුණාම අපිට ආයමත් මතක් වෙනවා මාර්ග ආරක්ෂාව කියන එක කොයිතරම් සංකීර්ණද කියලා. රියදුරුගේ අවධානයේ ඉඳන් වාහනේ නඩත්තුව විශේෂයෙන් ටයර් වගේ දේවල් වල තත්ත්වය, පාරේ තත්ත්වය, අරගෙන යන මගීබර මේ හැම දෙයක්ම හරියට තියෙන්න ඕන. ඒක ඇත්ත. ඉදිරි විමර්ශන වලින් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙවි කියලා අපි බලාපොරොත්තු වෙමු. ඒ වගේම
පොදු ප්‍රවාහනයේදී මේ වාහන නඩත්තුව ආරක්ෂක ප්‍රමිතීන් කොයි මට්ටමෙන්ද තියෙන්නේ ඒවා ක්‍රියාත්මක වෙනවද කියන එක ගැන සමාජයක් විදියට අපි ආයෙත් සැරයක් හිතන්න ඕන. ඔව් ඒක නම් ඇත්තටම මේ වගේ සිදුවීමකින් පස්සේ අනිවාර්යයෙන්ම අවධානය යොමු වෙන්න ඕන කාරණයක්.